හරි අද මේ 2019 එලවල් ගාන කතා කරන්න යන්නේ කියනවා ඔය ටීට අසමානයි දෙකකින් ධන එක වතාවක් 5 සඳහා t tan ටීට බෙදීම දෙක සඳහා යයි ගනිමු මෙහි n අයත් නිකිල වේ cos θ බව පෙන්වන්න කියලා තියෙන ප්‍රකාශනයක් දීලා. හරි ඒ වගේම tan 5 බෙදීම 12 දෙක ඍණ මූල 3 බව අපෝහණය කරන්න කියලා තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද කරන්න කියලා. අපි මෙන්න මෙයාව බව ඔප්පු කරන්න තියෙන නිසා මම මෙයාගේ LHS පදය ගන්නවා. ඒ වගේම දත්තයන් දීලා තියෙනවනේ. ඉතින් cos θට ප්‍රකාශනයක් හදාගන්න ඕන බව ඇත්ත. ඉතින් අපි සිද්ධාන්තවල දන්න කාරණාවක් තමයි ළමයි cos 2 θ කියන එක නා ලියන්න පුළුවන් cos වර්ග θ ඍණ sin වර්ග θ කියන ප්‍රකාශනය. හරිද? මේකෙන් ලියන්න පුළුවන් බව ඇත්ත. ඉතින් ඕක දිහා බලලා අපිට පුළුවන් ලියන්න cos වර්ග θ බෙදීම 2 ඍණ sin වර්ග θ බෙදීම 2. දැන් ඔයාලට පේනවා බැලු බැලමට ඔය කියන කෙනා හොයද්දී ඔයාලට පේන දැන් tan හදාගන්න ඕන නම් cos ගෙන් බෙදාගෙන යනවනේ. ඒත් ඔයාලට පේන විදිහට මේකේ යටපදේ විතරයි හැදෙන්නේ. ඉතින් අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයා දන්නවා මේ පදේ යට තියෙන්නේ බෙදිලා 1නේ. හරි. ඔගේ යට තියෙන්නේ පදේ බෙදිලා 1. ඉතින් cos θ සමානයි cos වර්ග θ බෙදීම 2 ඍණ sin වර්ග θ බෙදීම 2 ලියන තැන මම ඔය 1 වෙනුවට දානවා sin වර්ග θ බෙදීම 2 ධන cos වර්ග θ බෙදීම 2 කිසිම ප්‍රශ්නයක් නැහැ. පයිතකර සර්ව සාම්‍ය තමයි පාවිච්චි කරන්නේ. හරි. ඉතින් දැන් තියෙන ප්‍රකාශනය හදන්න යනකොට හරි මේක මෙහෙමටත් වඩා අපිට පුළුවන් මේ මෙහෙම ලියන්න cos වර්ග θ බෙදීම 2 ධන sin වර්ග θ බෙදීම 2. ඉතින් දැන් ප්‍රකාශනයේ තියෙන කෙනා පෙන්වන්න යනකොට අවාඩ වෙනවා tan ගේ පදයක් හදාගන්න යන්නේ. ඉතින් ඒක නිසා මම මේ තියෙන සියලු හැම පදයක්ම cos වර්ග θ බෙදීම දෙකෙන් බෙදන් යනවා. හරි. ඉතින් ඔයාලට පේනවා cos වර්ග θ බෙදීම දෙකෙන් බෙදුවොත් මෙතන cos වර්ග θ බෙදීම 2 ඍණ sin වර්ග θ බෙදීම 2 බෙදීම cos වර්ග θ බෙදීම 2 බෙදීම ඕක. ඊට පස්සේ cos θ සමානයි cos වර්ග θ බෙදීම cos වර්ග θ කියන්නේ 1 sin වර්ග θ බෙදීම cos වර්ග θ කියන්නේ tan වර්ග θ බෙදීම 2 බෙදීම cos වර්ග θ බෙදීම cos වර්ග θ බෙදීම 2 කියන්නේ 1 ධන tan වර්ග θ බෙදීම 2. හරි. ඉතින් ඔයාලට ප්‍රකාශනයේ දීලා තියෙනවා tan θ බෙදීම 2 කියන්නේ 1යි කියලා. හරි. ඉතින් මෙතනින් එහාට අපිට පාවිච්චි කරන්න පුළුවන් cos θ සමානයි tan θ බෙදීම 2 1 එයා t කියලා දීලා. එහෙනම් 1 ඍණ t වර්ග බෙදීම 1 ධන t වර්ග කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඔන්න කියනවා මෙයා දුන්නයින් පස්සේ tan 5 බෙදීම 12 හොයන්නලු ඔය කියනාගේ එනවා කියලා. හරි. අපි බලමුකෝ මෙහෙම. දැන් tan 5 බෙදීම 12 හොයනකොට ඔයා දන්නවා ඇත්තටම මෙතන දැන් cos θ සමානයිනේ. මෙතන මේ ඇත්තටම තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශනේ 1 ඍණ tan වර්ග θ බෙදීම 2යි 1 ධන tan වර්ග θ බෙදීම 2යි නේ ඕක ඇතුලේ තියෙන්නේ ඇත්තටම කිව්වොත්. එතකොට θ වෙනුවට කවුරු දැම්මොත්ද 5 බෙදීම 12 හැදෙන්නේ? θ වෙනුවට 5 බෙදීම 6 දැම්මනම් හරි. හරි. එතකොට θ වෙනුවට 5 බෙදීම 6 දැම්මොත් මෙතන 5 බෙදීම 12 හැදෙනවා. හරි. ඒ කියන්නේ අපිට පොඩි යන්න ඉඟියක් එනවා මේකෙන් හදන්න පුළුවන් කියන එක. ඉතින් ඊට 5 බෙදීම 6 දැම්මොත් මෙතන එනවා cos 5 බෙදීම 6 සමානයි 1 ඍණ t වර්ග බෙදීම 1 ධන t වර්ග. ඉතින් cos 5 බෙදීම 6 කියන්නේ cos 30ටනේ. හරි. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඉතින් 1 ඍණ t වර්ග බෙදීම 1 ධන t වර්ග. මේක සුළු කරොත් මූල 3 වතාවක් 1 ධන t වර්ග සමානයි දෙවතාවක් 1 ඍණ t වර්ග. හරි. මේක සුළු කරමුකෝ ළමයි. මෙතන එනවා මූල මම t වර්ග පද ටික එක පැත්තකටත් ඉතුරු පද ටික අනිත් පැත්තටත් ගන්න. මෙතන එනවා මූල 3යි t වර්ග මේ පැත්තට එද්දි 2යි t වර්ග වෙනවා. මෙතන 2 ඍණ මූල 3 වෙනවා. බලන්නකෝ t ගේ පද ටික t වර්ග පද ටික එක පැත්තකට ගත්තා. එතන මේකේ t වර්ග එළියට ගත්තොත් 2 ධන මූල 3ක් නේ ඉතුරු වෙන්නේ සමානයි 2 ඍණ මූල 3ට. එහෙනම් t වර්ග සමානයි 2 ඍණ මූල 3 බෙදීම 2 ධන මූල 3.
හරි. දැන් tan ගේ උත්තරය හොයන්න තියෙන. ඉතින් ඔයාලට පේනවා මෙතනින් එහාට තව සුළු කිරීමක් සිද්ධ කරන්න වෙනවා. හරි. ඊට පස්සේ ඔය t වර්ග කියන එක්කෙනාට ප්‍රකාශනයක් අපි ගත්තානේ. මේක දැන් ඔයාලට පේනවා මේ උත්තරේ යට පදයක් නැහැ. ඒ කියන්නේ මෙයාගේ හරය පරිමේය කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරලා තියෙනවා. එහෙනම් t වර්ග දෙක ඍණ මූල 3 බෙදීම දෙක ධන මූල 3 තියෙන තැන උඩයි යටයි දෙකම මම යට කෙනාගේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරනවා. හරි. එහෙනම් t වර්ග සමානයි දෙක ඍණ මූල 3 සම්පූර්ණ වර්ගය බෙදීම මෙතන තියෙන වර්ග දෙක අන්තරේ දෙකේ වර්ගය 4යි මූල 3 වර්ගය 3යි. ඒ කියන්නේ t වර්ග සමානයි දෙක ඍණ මූල 3 වර්ගය 4 ඍණ 3 එකයි. ඉතින් සම්පූර්ණ මෙතන තියෙනවනේ වර්ග පදයක්. එතකොට වර්ගය නැති කරන්න අපිට පුළුවන්. එහෙනම් t ට උත්තර දෙකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ t සමානයි ධන හෝ ඍණ දෙක ඍණ මූල 3. හැබැයි මේකේ පෙන්වන්න තියෙන්නේ t ගේ ධන උත්තරයක් කියලා. එහෙනම් t දෙක ඍණ මූල 3 කියලා ගත්තොත් tan 5 බෙදීම 12 ඔන්න සමාන වෙනවා උත්තරේ දෙක ඍණ මූල 3ට. ඒ වගේම tan 5 බෙදීම 12 කියන්නේ ඔයා දන්නවා ධන උත්තරයක් කියන එක. මොකද 1.73යි 2යි දෙක ඍණ 1.73යි කියන්නේ ධනාගය. හරි. දැන් ඕක තමයි 2019 පිළිතුර වෙන්නේ. හරි.